ඉතින් අද අපි බලමු රසවත් කඩල පරිප්පු එකක් හදාගන්න විදිහ. මුලින්ම අපි මේ කඩල පරිප්පු ටික පැය 6ක් 7ක් හොඳට පොගව ගන්නවා. එතකොට අපිට මේක තම්බ ගන්න ලේසි. ඒ විදිහට පොගව ගත්ත කඩල පරිප්පු එකට අපි රතු ලුණු, සුදු ලුණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා, කුරුදුපොතු කෑල්ලක් එකතු කරගන්න ඕනි. ඒකටම අපි මිරිස් කුඩු, උළුහාල්, කහ කුඩු ස්වල්පයක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේ මම මේකට දීකිරි එකතු කරගන්නවා. මේක හොඳට තැම්බෙන කඩල පරිප්පු එකක් නිසා මම දීකිරි එකතු කරගන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට වතුර එකතු කරගෙන මේක හොඳට තම්බ ගන්න පුළුවන්. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන පියනකින් වහලා මේක හොඳට තම්බ ගන්න. මේ ගානට තැඹුණාට පස්සේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට උකු මිටිකිරි එකතු කරගන්නවා. මේ වෙලාවේ අපිට මේක ලිපෙන් බාගන්නත් පුළුවන්. නැත්නම් මේකේ රස වැඩි කරගන්න තෙල් පරාදුවක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රත් වුණු තෙල් එකට අබ, සුදු ලුණු එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඒකටම අපි කරපිංචා කපාගත්ත කරල් මිරිස් ටිකක් එකතු කරගෙන රන්වන් පාට වෙනතුරු බැද ගන්නවා. මේ විදිහට තෙල් ටික මෙහාට කරගෙන මිරිස් කුඩු චුට්ටක් එකතු කරගන්නවා. අපි මේ වෙලාවේදී මිරිස් ටික දාගත්ත ගමන් ලිප ඔෆ් කරන්න ඕනේ. නැත්නම් මේක කළු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ තෙම්පරාදු මිශ්‍රණය පරිප්පු එකට එකතු කරගන්නවා. මේ වෙලාවේදී අපිට ලිප ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට කඩල පරිප්පු රෙසිපි එකක් try කරලා බලන්න. ගිහින් එන්න සුබ දවසක්.